ෆේල් වෙච්ච ළමයි කීප දෙනෙකුත් ස්ටේජ් එකට ගෙන්න ගන්න. සමහර දරුවෝ ඉන්න පුතේ පාඩම් කරන විදිහ ගැන හරි අවබෝධයක් නැහැ ඒ දරුවන්ට. හරි මම ඇත්තටම අර ඇප් එක ඩෙවලොප් කරන්නත් හේතුව ඕකයි. දැන් සමහර වෙලාවට රිසර්ච් නැති සර්ලා මෙහෙම කතාවක් කියනව නේද? ඔය සර්ලාගේ පන්තිවල ඔච්චර පළවෙනියෝ හිටියට දෙවෙනියෝ හිටියට ඒ තිබ්බා කියලා කිව්වට හරි ෆේල් වෙච්ච ළමයි ගැන කතා කරන්නේ නැහැනේ කවුරුත් කියලා. මං ඊළඟ අවුරුද්දේ ඉඳන් මෙන්න මෙහෙම උත්සාහයක් කරන්න හිතාගෙන ඉන්නවා පුතේ. ෆේල් වෙච්ච ළමයි කීප දෙනෙකුත් ස්ටේජ් එකට ගෙන්න ගන්න. හරි ෆේල් වෙච්ච ළමයි ටික ස්ටේජ් එකට ගෙනලා උන් කැමති නම් මං උන්ට ගෙනල්ලා මේ ස්ටේජ් එකේ කතා කරන්න දීලා කතා කරන්න දීලා ඒවත් දානවා YouTube එකේ එහෙම. හරි කැමති නම් උන් හරි මොකද වෙන්නේ මං ඒකෙදි අහන්නේ මෙහෙමයි. විභාගෙට කොහොමද මාසයක් දෙකකට කලින් සිලබස් උත් ඉවර කරලා. හරි පුළුවන් තරම් 1980 ඉඳන් පාස් පේපර්ස් උත් කරලා. ඊවිනිං බූස්ටර්ස් උත් කරලා. ෆුල් පේපර් උත් සාමාන්‍යයෙන් 60ක් 70ක් කරලා. ඔය ඊවිනිං බූස්ටර් ඊට පස්සේ ආය අන්තිම කාලේ මිෂන් A+ එහෙම හරි ඔය ඔක්කොම දේවල් කරලා. ඒකෙන් නැවත සිලබස් එක මතක් කරා. මම මේ දරුවන්ට යොදන අහන ප්‍රශ්නේ තමයි හරිද? හරි මෙච්චර වැඩක් කරලා ඔයාට ෆිසික්ස් වලට ෆේල් වෙන්න කොහොමද ඔයා ඒ හැකියාව හදාගත්තේ කියන එක. හරි එතකොට ඒ දරුවෝ කියයි නංගි මල්ලි මං හැමදාම පන්තියේ ඉන්න ගමන් දිනපතා ෆෝන් එක ඔබ බා හිටියා. හරි දින හැම වෙලාවෙම ඔබ බා හිටියේ නැතත් පැය භාගෙන් භාගයට හරි සාක්කුවෙන් ඇදලා ඔබ බා හිටියා. සර්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැතුව මං එහා පැත්තේ හිටපු ගෑනු ළමයා දිහා බල බලා හිටියා. එහෙම කරන්න ඔයාලටත් පුළුවන් වෙයි එතකොට ඔය වගේ F එකක් ගන්න. හරිද? ඒ වගේම නංගි මල්ලි මං හැමදාම සර් උගන්වන වෙලාවට උත්තර දෙනොදී ඉඳලා මට නිින්ද ගියා. හරි මම නිදාගෙන ඉඳලා හරි මේ රිසල්ට් එක ගත්තා. ඊට පස්සේ මම කඩින් කඩ පන්තිය මම මගේ ගෑනු ළමයාත් එක්ක හැමදාම කුරුණෑගල වැවරව් මේ පරිදිය මැන්න. හරිද? හරිද? ඔය විදියට හරි මගේට වැවරව් මේ පරිදිය. හරිද? හරිද? එතකොට ඔන්න ඔය ආකාරයේ හරි මේ ඔන්න ඔය වගේ ඉතින් ඒ දරුවෝ කතා කියයි. හරි ආන්නකෝ මොකද බං හරි නැති වැවරව්මනේ ඉතින් පරිදි. හරි ඕකේ දැන් ඉතින් මම කියන්නේ පුතේ අන්න ඒකයි කියන්නේ ඇත්තම කතාව. හරි මන්නම් විශ්වාස කරන දේ විදිහට හරි මගේ පන්ති ඇවිල්ලා ෆේල් වෙන්න ඒ දරුවන්ට තියෙන්න ඕන විශේෂ හැකියාවක්. ඔය කියන දේවල් එකක්වත් කනට ගන්නේ නැතුව වැඩ නොකර ඉන්න. හරි ඒක නිසා මම නම් කවදාකවත් පුතේ ඔය ෆේල් වෙච්ච දරුවෝ ගැන වග කියන්නේ නැහැ. හැබැයි සමහර දරුවෝ ඉන්න පුළුවන් මේ මෙතන මේ මගේ දුක්ඛිත පැත්තක් තියෙනවා. සමහර දරුවෝ ඉන්නවා පුතේ පාඩම් කරන විදිහ ගැන හරි අවබෝධයක් නැහැ ඒ දරුවන්ට. හරි මම ඇත්තටම අර ඇප් එක ඩෙවලොප් කරන්නත් හේතුව ඕකයි. දැන් ඉස්සරහට ඔය ඇප් එක හරහා දාන්න බලාපොරොත්තු වෙනවා. අපේ යාළුවෝ ඉන්නවා ගොඩක් අය මානසික රෝග විශේෂඥ වෛද්‍යවරු. හරි එයාලත් එක්ක චුට්ටක් කතා බහ කරලා හරි ඒ වගේම අධ්‍යාපන හරි এডুকেෂන් මේ සයිකොලොජි කියලා කියන්නේ අන්න එහෙම කට්ටිය ඉන්නවා. එයාලත් එක්ක කතා බහ කරලා පාඩම් කරන විදි වැඩපිළිවෙළවල් ගැනත් පුතේ ඇප් එකට දාන්න බලාපොරොත්තු වෙනවා. හරි ඉතින් දරුවනේ අන්න එහෙම සමහර දරුවෝ ඉන්න පුළුවන් පාඩම් කරනව වෙනකොට කල්පනා කර ඉඳලා ටෙන්ෂන් හදාගෙන අන්තිමේට උන් වැඩ කරගන්න බැරි වෙච්ච. හරි